ඔයා මේ වීඩියෝ එක බලන්ඩ ආවා කියන්නේ ඔයාටත් මේ කාලේ ටිකෙන් ටික ග්‍රෝවෙලා යන වැරදි මයින්සෙට් එහෙම නැත්නම් පර්වර්ට් මයින්සෙට් එකන දැනගණ්ඩ ආසාවත් තියෙනවා වෙන්න පුළුවන්. එක නවත්ත ගන්න කොහොමද අපි මේක ඒ වගේ දෙයක් දැනගණ්ඩ මේ වීඩියෝ එක කරා ආව වෙන්න පුළුවන්. සරලව මට කියන්න තියෙන්නේ මම මේක ගැන සරල දේවල් ටිකක් දන්නවා. ඒ වගේම මේකින් වාට ලොකු උදව්වක් ගන්න පුළුවන් කියලත් මන් දන්නවා. මේක ගැන මම හැම පොයින්ටයම්ම මන්දන්න පුංචි කතාවක් ආධාරෙන් කියන්න. මොකද එක මටත් ලේසි තේරුම් ගන්න ඔයාලටත් ලේසි. මංවලින් පුංචි ප්‍රශ්නයක් අහන්නංකෝ. පුද්ගලයෙක් උප දෙන්නේ වැරදි මයින් සෙට්ටයක් එක්කද? ඇත්තරම නැහැ. පුද්ගලයෙක් ඒ විදිහට ඒ වැරදි මයින් සෙට්ටක් තියෙන මයින්සෙට්ටයක් තියෙන කෙනෙක් බවට පත්වෙන්නේ ටිකෙන් ටික. එකම දවසකින් නෙමේ, එක මොහොතකින් නෙමේ. ඒක සිදුවෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. හරියටම කිව්වොත් අපිට හොඳම උදාහරණය තමයි බිත්තියක තියෙන අර ඉරි තැලීමක් වගේ. ඒක ටිකෙන් ටික කාලෙත් එක්කම ලොකු වෙනවනේ. පිපිරි යනවා. ඉතින් මම අද ඔයාලට එක්ස්ප්ලේන් කරන්න යන්නේ ඇයි මේක සිදුවෙන්නේ. ලොකු වචන පාවිච්චි කරලා නෙමේ, සරල පුංචි ස්ටෝරියක් පාවිච්චි කරලා. හරි, මම මේක අපහාසයට මේ නම පාවිච්චි කරනවා කියලා හිතන්න එපා. මම පසුදු කියන නම මේකට පාවිච්චි කරන්න. ඒක මට ලේසි කතාව කියන්න. ආ හිතන්න පසිඳු කියලා ළමයෙක් ඉන්නවා. එයා නෝමල් ක්‍රීඩා කරන, ඉගෙන ගන්න දක්ෂ, හැම වෙලේම hina වෙලා ඉන්න පුද්ගලෙක්. එක දවසක් එයා ඔන්ලයින් වෙබ්සයිට් එක හරි මොකක හරි ඉද්දි අමුතු දෙයක් දකින්න. කවදාවත් දැකලා නැති එකක්. එයාට ඒක තේරුම් ගන්න බැහැ. එයාට ඒක තේරුම් ගන්න බැරි මොකද එයා කලින් එක දැකලත් නැහැ. එයාට අමුතු දෙයක් එතනින් දැනෙනවා. කියුරියෝසිටි එක මේ මොකක්ද? නිකන් ලිටල් අන්කම්ෆර්ටබල් අපහසුතාවයක් දැනෙනවා පොඩි. ඒ වගේම එතනින් එයාට පොඩි ඉන්ට්‍රස්ට් එකකුත් දැනෙනවා. ඒ ඉන්ට්‍රස්ට් එක මොකද්ද? අර මට මේක දැනගන්න ඕන. ඒ වගේ ගන්න. එයාට ඒක දැනගන්න ඕන. මෙතන තමයි ඉම්පෝර්ටන්ට්ම පාර්ට් එක තියෙන්නේ. එයාට මේක ගැන අහන්න කිසිම කෙනෙක් නැහැ. ඉතින් එයා මොකද්ද කරන්නේ? එයා ඒක ගැන තනියම ඉද්දි හිතන්න පටන් ගන්නවා. ඔන්න ඔතන තමයි පොයින්ට් එක තියෙන්නේ. දැන් අර කියුරියෝසිටි එකට ගයිඩ්නන්ස් එකක් නැත්නම් එයාට ඔය කියුරියෝසිටි ඕක ගැන කියලා දෙන්න කවුරුත්ම නැත්නම් එයාගේ මනසින්ම ආන්සර් එකක් හදා ගන්නවා. ඔය මනසින් හදාගන්න උත්තරේ හැම වෙලේම හරි නැහැ. ඒක අපි දන්නවා. අපි මනසින් හදාගන්න උත්තරේ හැම වෙලේම හරියන්නේ නැහැ කියලා. දැන් ටිකෙන් ටික රවි ඒක ගැන පසිදු ඒක ගැන සර්ච් කරන්න පටන් ගන්නවා. එයාට මුලින්ම ඒක ස්ට්‍රේන්ජ්, හරි අමුතුයි, දන්නෙත් නැහැ නේ ඒක ගැන එයා. ඊට පස්සේ එයාටම කියා ගන්නවා මේක වැරදි, I should stop this. මම මේක නවත්තන්න ඕන. ඒ වුණාට පසිදු මේක නවත්තනවාද? ඇත්තටම එයා නවත්තන්නේ නැහැ. මොකද කවුරුත් එයාව බලන් ඉන්නවද? කවුරුත් මෙයාට පසිදුට කියනවාද ඕක කරන්න එපා මචං, ඕක වැරදි? කවුරුත් එයාට කියනවාද ඕකෙන් ඔයා ලොකු අමාරුවක වැටෙනවා කියලා? එහෙම නැහැනේ. කවුරුත් එයාව හරි ගස්සන්නේ නැහැ. ඒ හින්දා ඒක සීක්‍රට් එකක් වෙලාම පවතිනවා. එතකොට ওই සීක්‍රට් කියන දේ කවුරුත් දන්න දෙයක් නෙවෙයිනේ. පසිදු විතරයි එයාගේ මනසින් දන්නේ ඒක. එතකොට එයාට කවුරුත් ඒක හරි ගස්සන්න ඉන්නෙත් නැහැ. හැම රැකම පසිදු එයාටම කියා ගන්නවා. one last time, just one last time. එක පාරයි. හැබැයි ඔය එක පාර ටිකෙන් ටික හැමදාම වෙනවා. ඔය එක දවසක් කියන එක පාරක් කියන එක කාලෙන් කාලයත් එක්ක හැමදාටම කරන්න පටන් ගන්නවා. උතන තියෙන පොයින්ට් එක මොකද්ද? අපි රිපීට් කරන දේ සරලව නෝමල් බවට පත් වෙනවා. අපි හැමදාම එකම විදිහට කරන දේ, රිපීට් කරන දේ නෝමල් වෙනවා. අපිට නෝමල් වෙනවා. මොකද අපි ඒක රිපීට් කරනවා. එතකොට අපි රිපීට් කරන දේ අපිට නෝමල් බවට පත් වෙනවා. ඒක මුලදී වැරදි වුණත් ඒක අපිට නෝමල් බවට පත් වෙනවා. මොකද ඒක අපි රිපීට් කරන හින්දා. දැන් මොකද්ද වෙන්නේ? දැන් ටික කාලයක් යනවා. දැන් පස්සින්දු ගොඩක් වෙනස් වෙලා ඉන්නේ.
එලියෙන් නෙමෙයි පිටතින් කාටවත් එක පේනවාද නැහැ. එයා ඇතුලින් තමා වෙනස් වෙලා ඉන්නේ. මොකද මයින්ඩ්සෙට් එකෙන්. මනස දැන් පර්වර්ටඩ් මයින්ඩ්සෙට් එකක් එයාට තියෙන්නේ. එයා ඉස්සර මුලින් ඔය මනස තියෙන්න කලින් එයා මිනිස්සු දිහා බැලුවේ කොහොමද? යාළුවෝ, ක්ලාස්මේට්ස්ලා, මිනිස්සු විදිහට. ඒ වුණාට ටිකෙන් ටික එයා හිතන විදිහ වෙනස් වෙන්න පටන් ගන්නවා. එයා හිතන්න පටන් ගන්නවා මිනිස්සුන්ව වෙනම විදිහකට. අර සම්පූර්ණ මිනිස්සු විදිහට නෙමෙයි හිතන්නේ. නිකන් එයා පාවිච්චි කරන්න පුළුවන් ඔබ්ජෙක්ට්ස් විදිහට. එයාට පාවිච්චි කරන්න පුළුවන් ඔබ්ජෙක්ට්ස් විදිහට තමයි එයා හිතන්න පටන් ගන්නේ. දැන් අපි මේකට සරල එක්සැම්පල් එකක් ගමු. ඔයා හිතන්න ඔයා හැමදාම එකම විදිහේ වීඩියෝස් සැරෙන් සැරේ බලනවා. ඔයාගේ මොලේ හිතන්න පටන් ගන්නවා මේක වැරදි නෑ. ඔයාගේ මොලේ හිතන්න පටන් ගන්නවා මේක තමා ලෝකය ගලාගෙන යන විදිහ. මේක තමා කල්චර් එක ගලාගෙන යන විදිහ. සොසයිටි එක ගලන් යන විදිහ කියලා. එතකොට ඒක ඇත්ත නොවුනත් ඔයා ඒක ඇත්ත කියලා හිතන්න පටන් ගන්නවා. ඒක ඇත්ත නොවුනත් ඒක තමයි ඇත්ත කියලා හිතන්න පටන් ගන්න හේතුව ඔයා ඒක සැරෙන් සැරේ බලනවා. එතන තියෙන පොයින්ට් එක මොකද්ද? අපේ මොලේ විශ්වාස කරන්න පටන් ගන්නවා අපි නිතරම දකින දේ ඇත්ත කියලා. අපි නිතරම දකින දේ තමයි අපේ මොලේ විශ්වාස කරන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් රවිට පසිඳුගේ මනස ඇතුලේ ගොඩක් දේවල් හිර වෙලා තියෙන්නේ. එයාට කාත් එක්කවත් කතා කරන්න දේවල් නැහැ දැන්. එයාට තනිකමක් දැනෙනවා. ඒ තනිකම දැනෙන එක තමයි ඔතන තියෙන වර්ස්ම පාර්ට් එක. එතකොට එයාට තනිකමත් එක්ක එයාට ඩීප් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්වත් කිසිම කෙනෙක් එයාව තේරුම් ගන්නවත් කිසිම කෙනෙක් නැහැ. අර අපිට හොඳ සුපිරි යාළුවෙක් හිටියොත් අපිට හැමදේම කියන්න පුළුවන්. එයා කියනවා මචං ඕක වැරදි බං. අපි ඕක නවත්තන්න ඕන. ඕක ඔහොම ගියොත් නැත්නම් අපි හැමෝම අමාරුවේ වැටෙනවා බං. නැත්නම් උඹත් අමාරුවේ වැටෙනවා. ඒ වුණාට එයාට ඩීප් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්වත් නැහැ දැන්. කිසිම කෙනෙක් එයාව තේරුම් ගන්නත් නැහැ. ඊට පස්සේ එයා මොකද්ද කරන්නේ? එයා එයාගේ ඉමේජිනේෂන් එකට යනවා. එයා හිතන්න පටන් ගන්නවා මම මේ කරන දේ තමයි හරි කියලා. එයා ඉතින් අර එයාගේ මනසින් හැමදේම සරලයි. රිජෙක්ෂන් එකක් වෙන්නේ නැහැ. no real emotions, consequences නැහැ. කිසිම දෙයක් එපා නැහැ. එහෙම කියන්නේ නැහැ. එයා ඊට පස්සේ ඇත්ත ජීවිතයට වඩා ඉමේජිනේටිව් ලෝකෙට කැමති වෙනවා. අන්න එතන තමයි කේස් එක. ඔය පොයින්ට් එක මොකද්ද? අර ඇත්ත ජීවිතේ යාට දැනෙන්න පටන් ගන්නවා හිස් විදිහට. හිස් තැනක් වගේ නිකන්. ඇත්ත ජීවිතේ හිස් තැනක් වගේ යාට දැනෙන්න පටන් ගන්නවා. එයා ඉමේජිනේටිව් ලෝකේ තනි වෙනවා. ඉමේජිනේටිව් ලෝකේ තමා ඇත්ත කියලා ඒකේ එයා ඉන්න පුරුදු වෙනවා. එතන එයා හිර වෙනවා. ඊට පස්සේ එයා අර දැන් පසිඳු දකිනවා දැන් ඊළඟ දේ තමා යාළුවෝ හිටියොත් අපිට යාළුවෝ ඒක අර වර්ස් තත්ත්වෙන් තවත් අමාරු තත්ත්වයකට ගෙනියනවා. දැන් ඔයා හිතන්න පසිදු යාට යාළුවෝ ටිකක් ඉන්නවා. හරිද? දැන් අපි තනි වුණා කිව්වනේ. ඒ වුණාට දැන් හිතන්න යාළුවෝ ටිකක් ඉන්නවා කියලා. දැන් මිනිහාගේ මයින්ඩ්සෙට් එකක් දැන් සුපිරියටම කෙල වෙලා තියෙන්නේ. දැන් උත් හරි මිනිහා ජෝක් එකක් කරනවා ක්ලාස් ඉස්සරහා. ඌ දැන් දකපු දෙයක් මෙහෙම දෙයක් කියලා ජෝක් එකක් හරි මොකක් හරි කතාවක් හරි කියනවා. හරි ඩිස්රෙස්පෙක්ට්ෆුල් දෙයක් තමයි කියන්නේ. හරිද? දැන් උන් ඒක දැකලා උන් ඒක hina වෙනවා. උන් ඒක ඇහුවට පස්සේ උන් ඒක hina වෙනවා හැම එකම. එතන තියෙන දේ මොකද දැන්? මුලින් පසිඳු හිතන්න පටන් ගන්නවා. පසිඳුට දැනෙන්න පටන් ගන්නවා. මේක පොඩ්ඩක් අවුල් නේද කියලා. ඊට පස්සේ ඒ වුණාට කාලයකට පස්සේ එයාත් hina වෙන්න පටන් ගන්නවා. අනිත් කට්ටියත් hina වෙන්න පටන්. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට අර හැමෝම hina වෙනවා නම් එයාගේ මනසෙන් කියන්න පටන් ගන්නවා මොකද්ද? හැමෝම hina වෙනවා. ඒ කියන්නේ ඒක තමයි accepted දේද? එතකොට එතන තියෙන පොයින්ට් එක තමයි හරිද? මිනිස්සු හැම වෙලේම ඇත්ත කරා යන්නේ නැහැ. මිනිස්සු ෆලෝ කරන්නේ අර acceptance එක. බෑඩ් බිහේවියර් එකක් ප්‍රේස්ඩ් වුණොත් ඒක ඉක්මනට මේ
පැතිරිලා යනවා ඉක්මනටම. ඊට පස්සේ මොකද වෙන්නේ? පසින්දු එයාගේ බිහේවිය එක දිගටම පවත්වගෙන යනවා. වැරදි කිසිම දෙයක් හැම ඇතිවෙන්න ඉක්මන්ට එයා හිතන්න පටන් ගන්නවා හරි මේ කවුලන්න නැහැ මේක සුපිරි කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට මට කිසිම කෙනෙක් දඩුවම් කරන්නේ නැහැ. කොන්සික්වෙන්සස් නැහැ. එතන තියෙන පොයින්ට මන්ද දැන් එයාට කිසිම කෙනෙක් දඩුවම් කරන්න නැහැ කියන්නේ. සිම්පල්ම එක්සාම්පල් එක අර අපි ගේම් එක දැන් මොකක් හරි ගේම් එකක් හිතන්නකෝ. අපි ඒ ගේම් එක නීතියක් කැඩුවා. දැන් අපි හෙන අවුලෙන් ඉන්නේ. හරිද? දැන් පළවෙනි පාරනේ කැඩුවේ. කවුරුත් අපිට දඩුවම් කරන්න එන්නේ no one there to stop us. හරිද? no one stops you. හරිද? දැන් ඔයා එතනින් එක්ක ඒ නීතියම සැරෙන් සැරේ නීතිය කඩාගෙන යනවා. මොකද කවුරුත් ඔයාව නවත්තන්නේ නැහැ. කවුරුත් ඔයාට ඒවට දඩුවම් දෙන්නේ නැහැ. again and again. දැන් එතන තියෙන මොකද්ද? කිසිම දඩුවමක් නැහැ කියන්නේ. no consequences කියන්නේ no corrections. කවුරුත් අපිව හරිගස්වන්න එන්නේ නැහැ. ඒ no කවුරුත් අපිව හරිගස්වන්න එන්නේ නැහැ කියන්නේ ප්‍රොබ්ලම් එක ගැඹුරින් ගැඹුරට යනවා. ඩීපර් ප්‍රොබ්ලම් එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඩේන්ජරස් ස්ටේජ් එකට යනවා නේද? දැන් අපිව කවුරුත්ම නවත්තන්න එන්නෙත් නැහැ. පසිදු එයාවම මේ ප්‍රශ්න කරගන්න පත් වෙන්නේ නැහැ තවත්. එයාවම ප්‍රශ්න කරගන්න නැහැ තාවත්. එයාගෙන් අහන්න නැහැ මේක වැරදිද මම මේ කරන එක වැරදි. මොකද එයා ලෝකෙත් හිතනවා ලෝකෙන් එයා දකින්නේ අර වැරදි විදිහට ඒ හැමදේම. දැන් එයා මිනිහා ඉන්නේ වැරදිම අමාරුම භයානකම පොයින්ට් එකේ. මොකද එයා කිසිම ප්‍රශ්නයක් දකින්නේ නැහැ එතන. දැන් ඔයා හිතන්න ඔයාට කවුරු හරි කියනවා මේක වැරදි කියලා. ඔයා හිතන්න දැන් කවුරු හරි පසින්දුරු කියනවා මේක වැරදි කියලා. හරිද? දැන් පසින්දුරු රිප්ලයි එකක් දෙනවා නැහැ. ඒක අවුලක් නැහැ. ඒක තමයි රියැලිටි එක. this is just the reality. එතන පොයින්ට් එක මොකක්ද? පුද්ගලයෙක් තමන්වම ප්‍රශ්න කරගන්න එක නැවැත්තුවොත් එයාට වෙනස් වෙන්න තියෙන විදිහ ගොඩක්ම අමාරු වෙනවා. දැන් ඔයාලා තියෙන ඇති අමුතුම ප්‍රශ්න. ඇත්තටම දැන් මෙහෙම කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම පුළුවන් වෙනස් වෙන්න. ඒක ස්ටාර්ට් වෙන්නේ එක දෙයකින්. අවයානස් එකෙන්. අපි මං ඒකට ස්ටෝරියක් කියන්නකෝ. දැන් අපි පසින්දු ඉන්නවා කියමුකෝ. එයා දකිනවා කවුරු හරි දුක් විඳිනවා මේ වගේ බිහේවියර් එකක් හින්දා. පළවෙනිම පාරට එයාට දෙයක් දැනෙනවා. හරිද? දැන් එයා දකිනවා එයා මේ දේ හින්දා කෙනෙක් දුක් විඳිනවා. දැන් පසින්දු දකිනවා කෙනෙක් මේ දෙයක් හින්දා දුක් විඳිනවා. ඉතින් එයා ඒක දැක්කට පස්සේ එයා හිතන්න පටන් ගන්නවා. එයා නවත්තනවා. එයා හිතන්න පටන් ගන්නවා. සෝ ඊට පස්සේ එයාගේ හිතින් එයාගේ මනසින් එයාට පොඩි පොයින්ට් එකක් දෙනවා. ඒ පොයින්ට් එක මොකක්ද? මේ මමද මේ වගේ කෙනෙක්ද මමත් පත් වෙන්න හදන්නේ? is this who I become? is this who I became? මේ වගේ කෙනෙක් බවට මම පත් වෙන්නේ. ඊට පස්සේ එතන තියෙන මොහොත ගොඩක්ම පවර්ෆුල්. ඊට පස්සේ තමයි එතනින් තමයි අපි යන්නේ way back එකට. වෙනස් වෙන එක ඉතාමත් වේගෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වුණාට ඒක ඉම්පොසිබල් උත් නැහැ. ඒක පොසිබල්. ස්ටෙප් බයි ස්ටෙප් අපිට වෙනස් වෙන්න පුළුවන්. මම ඒක වෙනස් වෙන එක කොටස් පහකට කඩලා කියන්න. මුලින්ම අපි දැනගන්න ඕන තේරුම් ගන්න මොකද්ද වැරදි මොකද්ද හරි කියලා. ඒ වගේම අපි ටිකෙන් ටික අඩු කරන්න ඕන අපේ harmful habits අඩු කරන්න ඕන. ඊට පස්සේ learning empathy again. ඒක වැදගත්ම එකක්. ඊට පස්සේ මොකද්ද? talking to real people. අපි හැම වෙලේම කතා කරන්න ඕන. කතා කරලා අපේ අදහස් ෂෙයා කරගන්න ඕනේ. එතකොට යාළුවෝ උනත් අපිට කියලා දෙනවා මේක වැරදි, මේක හරි මෙහෙම කියලා. ඊට පස්සේ ඇත්තට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන. මනසින් ඉමේජිනේටිව් වර්ල්ඩ් එකක් හදාගෙන ඒක ජීවත් වෙන්න එපා. ඇත්තට මුහුණ දෙන්න හදන්න ඕන. එතන ෆයිනල්ම තෝට් එක මොකක්ද? අපේ මනස නිකන් බං අර කැලෑවට යන්න තියෙන පාරක් වගේ. අපි එකම පාරේ තවත් ඇවිදින්න ඒ පාර අපිට නිකන් ක්ලියර් වෙනවා මිසක්
මේ ක්ලිය වෙනවා. ඒ වුණාට අපි බැරි වෙලා හරි අර අලුත් පාරක් තෝරගත්තොත් ඒ පාර අපිට අමාරු වෙනවා. අරක ක්ලිය අපි සැර හැමදාම යන එකම පාරනේ අරක. ඒ වුණාට අපි අලුත් පාරක් එක පාර තෝරගත්තොත් ඒ පාර අපිට මුලදී අමාරු වෙන්න පටන් ගන්නවා. ඒ වුණාට ටිකෙන් ටික මොකද වෙන්නේ? ඒකත් නෝමල් පාත්තයක් බවට පත් වෙනවා. මුලදී අමාරුයි, පස්සේ නෝමල් පාත්තයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මුලදී අපිට අමාරුයි වෙනස් වෙන්න. ඒ වුණාට කාලෙත් එක්ක ටිකෙන් ටික ඒක ආයෙ නෝමල් බවට පත් වෙනවා. මෙතන ඉම්පෝර්ටන්ට්ම දේ මොකක්ද? අර සුපිරිම පොයින්ට් එක තමයි බං කියන්න තියෙන කිසිම කෙනෙක් වැරදි පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ එකම දවසකින්. ඒක සිදු වෙන්න ටිකෙන් ටික නිදහසේ කාලෙත් එක්ක නිහඬව. ඒ වුණාට ඒ වගේම ඒ සේම් වේ එකෙන්මයි මිනිහෙක් බෙට හරි පාරට පත් හරි මාර්ගයට එන්නේ. ඒකත් ඉක්මනට එක දවසින් එන්න බෑ. ස්ලෝලි සයිලන්ට් නිහඬව හිමින් එකපාරම එන්න බෑ. ස්ටෙප් බයි ස්ටෙප් තමා, චොයිස් බයි චොයිස් තමා. ඔන්න ඕකයි ඇත්ත. මනස කියන්නේ ගොඩක්ම පවර්ෆුල් දෙයක්. ඒකට මිනිහෙක්ව ගතිගුණ වලින් අඩු අරනියන් සමාජයකින් ගණන් ගන්නේ නැති කෙනෙක් බවට පත් කරන්නත් පුළුවන්. ඒ වගේම ඒ මිනිහවම මනසින් පුළුවන් ඉහළම ඉන්න කෙනෙක් බවට පත් කරන්න. එතන තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඇයි අපි ඒ වගේ විදියට පත් වෙන්නේ? එතන ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි බං අපි ඊළඟට තෝරගන්න දේ. මට ඔයාලට කියන්න තියෙන එකම දේ අවසානයේ බෑඩ් මයින්ඩ්සෙට් එකක් කියන්නේ මිනිහෙක්ගේ කතාවක අවසානයක් නෙමෙයි. ඒක චැප්ටර් එකක් විතරයි මිනිහෙක්ගේ කතාවක. and ඒ හැම චැප්ටර් එකක්ම ආයෙත් අපිට ලියන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් පොඩි හරි අදහසක් ගත්ත කියලා. මම හිතනවා මම කිව්වෙව්වා ඔක්කොම ඔයාලට තේරුණා කියලා. මොකද මම ස්ටෝරීස් යොදාගෙන කිව්වේ. ඒ වුණාට මම කියන්නේ මං කිව්ව එක හරියටම හරි කියලා. ඒ වුණාට මම කිව්ව එකෙන් පොඩි හරි පොයින්ට් එකක් තියෙන ඇත්ත. ඔයාලට ඒක එහෙම තේරුණා ඇති. ඉතින් මේකෙන් ඔයාලා දෙයක් ගත්තා නම් ඒක මට සතුටක්, ඔයාලට සතුටක්. අපිට මේ සමාජෙත් ඉහළම තැනකට එකෙන් ගේන්නත් පුළුවන්.